පොඩ්ඩක් ඔයාගේ ජීවිතය ගැන හිතලා බලන්න. ඔයා අනිත් හැමෝටම උදව් කරනවා. යාළුවෙක් කතා කරපු ගමන් ඔයා ඔයාගේ වැඩත් පාඩු කරගෙන දුවගෙන යනවා. කවුරු හරි සල්ලි ඉල්ලුවොත් ඔයා ළඟ නැති වුණත් ඔයා කොහෙන් හරි හොයලා දෙනවා. හැබැයි ඔයාට ප්‍රශ්නයක් ආපු දවසට ඔයා වැටිලා ඉන්න දවසට අර උදව් කරපු කවුරුත් ඔයා ළඟ නෑ නේද? ඒක මාරම වේදනාවක් නේද? හැබැයි මම අද ඔයාට ඇත්තක් කියන්නම්. අනිත් අය ඔයාව පාවිච්චි කරලා විසි කරන එක ඒ මිනිස්සුන්ගේ වැරැද්දක් නෙමෙයි. ඒක 100%ක්ම ඔයාගේ වැරැද්ද. ඔයාට තියෙනවා නයිස් ගයි සයින්ඩ්‍රෝම්. එහෙමත් නැත්නම් හොඳ ළමයා වීමේ භයානක මානසික ලෙඩක්. ඔයා හැමෝටම ඔව් කියන්නේ ඔයාට උදව් කරන්න තියෙන ඕනකමටම නෙමෙයි. මිනිස්සු ඔයාව දාලා යයි තරහ වෙයි කියලා හිතන බයට. හැබැයි ඩාර්ක් සයිකොලොජි වල තියෙනවා ඊටාම කෝර නීතියක්. ඒ තමයි මිනිස්සු කවදාවත් ලේසියෙන් ලැබෙන දෙයකට ගරු කරන්නේ නැහැ කියන එක. අද මම ඔයාට කියලා දෙනවා වචන දෙකකින් අනිත් අය පාලනය කරන හැටි. අනිත් අයට පෑගෙන පාපිස්සක් නොවි රජෙක් වගේ සමාජීය ගරුත්වය දිනාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. පළවෙනි රහස. හිඟකමේ නීතිය. පොඩක් හිතන්න. ඇයි රත්තරන් මේ තරම් ගණන්? මොකද ඒවා හොයාගන්න අමාරුයි. ඒවායේ හිඟකමක් තියෙනවා. දැන් හිතන්න පාරේ තියෙන වැලි. කවුරු හරි වැලි වලට වටිනාකමක් දෙනවද? නැහැ. ඔයා හැම වෙලාවෙම කවුරු කතා කරත් "ඔව් මම එන්නම්, ඔව් මම කරන්නම්" කියලා හැමෝටම අවේලබල් වෙනකොට ඔයා හරියට අර පාරේ තියෙන වැලි වගේ ලාභ වෙනවා. ඊට පස්සේ මිනිස්සු ඔයාව පාවිච්චි කරලා ඔයාගේ ඔළුවටත් පයින් ගහලා යනවා. හැබැයි ඔයා "නෑ මට අද බෑ" කියලා කියන්න පටන් ගත්ත ගමන් අනිත් අයගේ මොළයට යන පණිවිඩය තමයි මේ මනුස්සයාගේ කාලය ගොඩක් වටිනවා. මෙයාව ලේසියෙන් පාලනය කරන්න බෑ කියන එක. එදා මිනිස්සු ඉබේටම ඔයාට කරු කරන්න පටන් ගන්නවා. දෙවැනි රහස. කිසිම නිදහසට කරුණක් දෙන්න බෑ. ගොඩක් අය බෑ කියන්න බයයි. ඉතින් බෑ කියනකොට බොරු 100ක් ගොතනවා. අනේ මට අද එන්න බෑ බා. මගේ ඔළුව කැක්කුමයි. අම්මා සනීප නෑ. වාහනේ කැඩලා. මේව ඔක්කොම බොරු. ඔයා නිදහසට කරුණු දෙනවා කියන්නේ ඔයා මානසිකව දුර්වලයි කියලා අනිත් අයට පෙන්නන එක. ඔයා නියම තනි තීරණ ගන්න පුද්ගලයෙක් නම් ඔයා මේ කරුණු පැහැදිලි කර කර ඉන්නේ නැහැ. ඔයා කෙලින්ම කියනවා නෑ මට අද එන්න වෙන්නේ නෑ කියලා. එච්චරයි. ඔව් මුලදී මේ මිනිස්සු ඔයා එක්ක තරහ වෙයි. මොකද ඔයාව පාවිච්චි කරන්න එයාලට තිබුණු පාලනය නැති වෙන නිසා. හැබැයි කල්යද්දී එයාලට තේරෙනවා ඔයා කොන්ද කෙලින් තියන් තීරණ ගන්න බය නැතුව ඉන්න කෙනෙක් කියලා. තුන්වෙනි රහස තමයි මාරාන්තික නිහඬතාවය. කවුරු හරි ඔයා අකමැති වැඩක් ඔයාට කරන්න කිව්වොත් එකපාරටම කලබල වෙලා උත්තර දෙන්න එපා. එයාගේ ඇස් දෙක දිහා බලන් ඉඳලා හරියටම තප්පර 3ක් මුකුත් නොකිය ඉන්න. 1යි 2යි 3. ඔයාගේ නිහඬතාවය අර මනුස්සයාට මාරම පස්සතාවයක් ගේනවා. ඊට පස්සේ ඊටාම සංසුන් කටහඬකින් කියන්න නෑ මම ඒක කරන්නේ නෑ කියලා. මේකෙන් ඔප්පු වෙනවා ඔයා වැඩ කරන්නේ කලබලෙන් නෙවෙයි සහ ඔයා කොන්ද කෙලින් තියාගෙන තනි තීරණ ගන්න පුද්ගලයෙක් කියලා සහ ඔයාව විශ්වාස කරන පුද්ගලයෙක් කියලා. හොඳට මතක තියාගන්න. ඔයා අනිත් අයට ඔව් කියන හැම වෙලාවකදීම ඔයා ඔයාගේම හීනවලට ඔයාගේ අනාගතයට නෑ කියා ගන්නවා. හොඳ ළමයා වෙන්න යන්න එපා. අනිත් අය ගරු කරන චරිතයක් වෙන්න. ඔයා අද ඉඳන් අනුන්ට පාවිච්චි වෙන්නේ නැතුව ජීවිතේ පාලනය අතර ගනී කියලා මම හිතනවා. ජය වේවා.